කාඩින්ට ටකා දැන්කට මේ අයියේ 270යි තියෙන්නේ. ටිකට් 6ක් ඕනේ. 270යිද තියෙන්නේ? ඔව්. ඒ ගානට පුළුවන් අර පෝස්ටරේ බලන් ඉන්න. නැතුව ෆිල්ම් එක බලන්න හම්බෙන්නේ නැහැ. ඵලයල්ලා. මූවිකාරයෙක් කතා කරන මෙතන මොකක්ද ෆිල්ම් බලන්නේ. මොකද්ද කරන්නේ දැන්? අර කිරි විකුරන සෙට් එක නේද ඕගොල්ලෝ? අනේ මේ ටිකට් හම්බුණාද බලන්න ආවේ. වරෙන්කෝ බං. 15 ටිකට් 100ට විකුණනම කොහෙන් අරගන්නද? කොහොම තමයි දැන් කලුකඩකාරයෝ හැමතැනමනේ ඔය හිතන්න එපා. දැන් උඹට කීයක් අඩුයිද? 400ක් අඩුයි. එහෙමද? හ්ම්. හරි ඒ සල්ලි ටික මම දෙන්නම්. හැබැයි වැඩක් තියෙනවා කරන්න. මොකද්ද කරන්න ඕන? අර ඔයලගේ යාළුවා ඉන්නේ ශ්‍රීවල්ලි. ඔව් ඉන්නවා. එයාට කියන්නේ එකපාරක් අපෙන් මේ පුෂ්ප දිහා බලන්නේ කියලා. ඒයි වල්ලි. මෙහෙට වරන්ක. මොකද බං? අර පුෂ්ප දිහා ටිකක් බලනවකෝ. අර කිරි කඩේ ළඟට එන්නේ. අර කකුල අපිට කකුලක් දාගෙන වාඩි වෙලා ඉන්නේ. ළඟ නිතරම කළුවෙකුත් ඉන්නවා. ඒ කලුවා කියන එක තමයි මම. හරි නිකන් මට අපහාස කරන්න එපා. එකපාරක් බල්ලා කතා කරපම් බං. අරය තරම් හොඳයිද? ඔව් බං ඔව් හොඳයි. චිරංජීවව බලන්න නම් එයාව බලන්න ඕනේ කියන්නේ. ඒක තමයි. බලන්න. ඔය බලන්න හරි දෙන්න ටිකට් දෙන්න. ගන්නවා. මොකදයි බලන්නේ? කවුද මං අර? කවුද අයියේ? අර දුරු පාට සාරිය ඇඳන් ඉන්නේ කීද? මං හොයාගන්න අයියේ. හොයාගනින් ඈ. මේ තව පොඩි දෙයක් තියෙනවා. ඒ පාර මොකද? දැන් කොහොමද ඔයා බලනවා කියලා කිව්වනේ. කටකොණින් චුට්ටක් hina වෙන්න බැරිද? අනේ මට බෑ. hina වෙන්න බෑ. එහෙනම් මෙන්න මෙහෙ තිබ්බ සල්ලි ටික. හරි hina වෙනවා. අනේ hina වෙනවා. එහෙනම් මතක් කරලා hina වෙන්න ඕන හොඳද? හෙට කෝවිලට එන්න හරිද? එතනදි බල්ලා hina වෙයි. හරි යන්න යන්න. මචං බාරයක් වුණාම මේ අර කෙල්ල ඔබ දිහා බලලා විරිත්තයි කියලා දේවාලේ කම්ම මහත්තයා කිව්වා හින්දා එක්කන් ආවේ. ඒයි එහෙම දේවල් වෙන්නේ නැහැ බං. විශ්වාස කරන්නේ නැහැ මං ඔවා. මචං අපි බාරේ වැඩ කරනවා බං. අර කියනවා. ආවයි කියලා වැඩක් නැහැ බං. ඒ කියලා මං දිහා බලන්නේවත් නැහැ වැඩක් නැහැ යමං. පොඩ්ඩක් ඉන්නකෝ. පොඩ්ඩක් ඉඳහම් බං. බලනකම් හිටපන්. ඔරේ තමයි අර ඉන්නේ. තේරුම් නැහැ බං. ඒක මං දිහා බලන්නේ නැහැ යමං යන්න වැඩක් නැහැ. මම බලංගිට මූ බලන්නේ නෑනේ. අනේ මචං මගේ රුපියල් 1000 අපරාධ යනවා ඒකේ. මොනවද 1000ක්ද? නෑ මම පූජිකේට තුන 1000 එකයි කිව්වේ පූජාව නාස්ති වෙයි කියලා. පොඩ්ඩක් හිටපන්. එයා බලයි. මේක අන්තිම වතාව හොඳේ. මේ සැරේ කෙල්ල බැලුවේ නැත්තම් මගේ ජීවිතේට මං ආයි බලන්නේ නැහැ. කමන්නේ ආයි බැලුවේ නැතුනට කමන්නේ මේ සැරේ බලපන්කෝ. ඇති හොතරම. දැන් හරිනේ. ඒ බං. ශ්‍රීවල්ලි බලනවා බං. ඔහොම hina වෙනව බං. බලනවද බං ඇත්තටම? හරි. බලලා මොකද්ද කරන්නේ? දිගටම hina වෙනවා තමයි යකුනේ. නිකන් hina වෙනවා වගේ බං. නිගිරිටනවා වගේ නෙවෙයිනේ. hina වෙනවනේ. hina වෙයි කියලා මම ඉන්නේ බං. ඒකනේ මම රුපියල් 1000 වැඩ කරනවා. උඹත් hina මෙයක්. මට hina යනවා බං. දැන් කෝලම් කර ඇතියන්. යමොල්ල බං ඉක්මනට. මට දැන් තමයි තේරෙන්නේ බං. මොකක්ද දන්නවද? මං ඒක දිහා බලන වෙලාවට ඒක මං දිහා බලලා නැහැ. ඒක මං දිහා බලන් ඉන්න වෙලාවට මං ඒක දිහා බලලා නැහැ. ඒකෙල්ල මාව බලපු වෙලාවෙදිම මම ඒකියව බලද්දි ලැජ්ජාව දරා ගන්න බැරි වුණා. ඒක තමයි. මට දැන් හොඳට විශ්වාස මේකෙල්ල මට කැමතියි කියලා. ඒකනේ බං මට නිකන් පස්සේ යන්න හිතනනේ. ඒක තමයි. මම ගිහලා කෙලින්ම කතා කරමු වැඩි ගැන. කොහෙද යන්නේ? මේ මචං ඕනේ නැහැ. මල ලෙඩක් වෙනවා අන්තිමට ඕක. ඒ බූරුවෙක් වගේ කියවන්නේ තෝ වරෙන්කෝ යන්න. අනේ අයියේ යන්නේ බා. අනේ අයියේ. ශ්‍රීවල්ලි. මොකද බබු මන් දිහා බලලා hina වුනේ? ඔයා මට මනාපයිද? චි. තමසර මොකටද මම මනාප වෙන්නේ? එහෙනම් මොකටද බබු විරිත්තුවේ? සල්ලි දෙන්න hina වුණා ඉච්චරයි. සල්ලි? මොන සල්ලියක්ද? මම ඔහෙව බලන්නේ නැතුව පස්සවනවනේ යනවා කිව්වලුනේ. පස්සවනවනේ යන කතාව මොකක්ද? ඒක තමයි. ඔහෙගේ යාළුවා කේසවා සල්ලි දීලා hina වෙන්නේ කිව්ව hina වුණා. ඒකට තමයි මාත් එක hina වුනේ. ඒ හැරෙන්න වෙන මොකුත් නැහැ. චිරංජීවගේ බයිස්කෝප් එක බැලුවනේ. හරිම ලස්සනයි. ගෝස් පාඩර් සමෝසත් කෑවා. තව 200කුත් ඉතුරුයි. හෙට කොහෙටද එන්න ඕනේ කිව්වොත් ඇවිල්ලා hina වෙලා යන්න. ඉතුරු ගාන හරිනේ එතකොට. අප්පද බොල මූ කිව්ව මේ රුපියල් 10 පූජාව කියන මේක වෙන්නේ. එන්න ඕනේ කියලා කිව්වේ නෑනේ. චේ. මේ ඌර මගේ නම්බුව හැන්දි ගෑවලම දැම්මනේ. ඒ කේසවා. ඒ කෙලුව නේද මට. ඒ කේසවා කොහෙද යකෝතෝ? ඔහොම තද වෙලා එනවා. යාමුතුරුනේ මං යනවා. හරි මචං ඔබ හිත කරන්නේ අනේ මචං අනේ. දීලා hina වෙන්න කියලා කිව්වද ඒකිට? ගෑනු ළමයි දිහා බලලා ආදරය කරනවා කියන හැඟීම ඔබ නැතිම